ග්‍රෑම් 100යි, ඇස්ට්‍රා හෝ මාගරින් ග්‍රෑම් 100යි, සීනි ටිකයි, පාන් පිටි ග්‍රෑම් 50යි, බිත්තර 2යි. ඔන්න ඉතින් අපි අද ලාවා කේක් එකක් හදන්න තමයි යන්නේ. අපි මුලින්ම අපි ගත්ත ඩාර්ක් චොක්ලට් එකයි, ඇස්ට්‍රා හෝ මාගරින් ග්‍රෑම් 100යි ඩබල් බොයිල් කරගන්න ඕනේ. හොඳට මෙල්ට් වෙනකම්. ඉතින් ඒකට මම නැති අපේ ගෙදර තිබිච්ච තාච්චිය තමයි පාවිච්චි කරේ. අපේ ඩාර්ක් චොක්ලට් ටික මුලින්ම හොඳට මෙල්ට් වෙනකම් තියනවා. තියලා ඒකට අපි ඇස්ට්‍රා හෝ මාගරින් අපි ගත්ත ග්‍රෑම් 100 ප්‍රමාණය එකතු කරනවා. එකතු කරලා හොඳට මෙල්ට් වෙනකම් තියනවා. තියලා මෙන්න මේ විදිහට එනකම් තියලා අපි නිවෙන්නට තියනවා. ඔන්න ඊට පස්සේ අපි අර ගත්ත බිත්තර දෙක භාජනයට එකතු කරගන්නවා. ඔන්න අනිත් එකත් දැන් කඩලා දානවා. දාලා අපි මේක හොඳට මික්ස් කරගන්න ඕන. ඉතින් හොඳට බීට් කරගන්න ගමන් අපි අර මුලින්ම ගත්ත සීනි මේස හැලි දෙක එමන් නැත්තම් ඔයාලට කැමති ප්‍රමාණය සීනි එකතු කරගන්න පුළුවන්. ඉතින් මම නම් ඉතින් මේස හැලි දෙකක ප්‍රමාණය තමයි එකතු කරගත්තේ. එකතු කරගෙන හොඳට බීට් කරගන්නවා. බීට් කරගන්න ගමන් අපේ ඩාර්ක් චොක්ලට් එක දෙන්නද කියලා බලන්න අමතක කරන්න එපා. ඉතින් මම බලද්දි මගේ ඩාර්ක් චොක්ලට් එක නිමිලා. ඉතින් මම දැන් ඒකත් මගේ මේ මිශ්‍රණයට එකතු කරනවා. ලෝබයි කියලා හිතන්න එපා. අපිට යවන්න බෑනේ. ඒ නිසා හොඳට පූර්ණ වටේ තියෙන ඔක්කොම ඉන්නේ මිශ්‍රණයට එකතු කරගන්න. ඊට පස්සේ හොඳට බීට් කරන්න. බීට් කරලා ඉවර වෙලා අපි අර මුලින්ම තියාගත්ත පාන් පිටි ග්‍රෑම් 50 ටික ටික අපි මේ මිශ්‍රණයට දාගමු. ඒ ඔන්න ඔහොම එකතු කරන ගමන් හොඳට බීට් කරන්න අමතක කරන්න එපා. මම ඊටර ටිකත් එකතු කරන්නයි යන්නේ. හදන්නේ අවන් එකේ. ඉතින් ඒ නිසා මම ඒකට ෆොයිල් කප් එකක් තමයි ගත්තේ. එහෙම නැත්නම් ඔයාලට ගෙදර ස්ටීම් කරනවා නම් පොඩි වීදුරු කප් එහෙම නැත්නම් සාමාන්‍ය හුමාලේ සම්බන්ධ පුළුවන් උෂ්ණක කප් జాතියක් ගන්න පුළුවන්. ඔන්න ඉතින් මම ෆොයිල් කප් වලට මගේ මේ මිශ්‍රණය දාගන්න යන්නේ. මෙන්න මේ පදම කියලා අපි කියන්නේ අන්නේ ප්‍රමාණය ඉතින් තියෙන්න ඕනේ. හොඳට මික්ස් කරාට පස්සේ අපිට ওই විදිහට බලා ගන්න පුළුවන්. මම ඉතින් කප් 5කට වගේ තමයි දාගන්නේ ගියේ. හැබැයි මට කප් 6කට දාගන්න පුළුවන්. ඔන්න ඉතින් මම එකින් එක අවන් එකට දාලා ලාවා කේක් එක හදාගන්න හදන්නේ. මම දැන් මේක සෙල්සියස් එක 200ට උෂ්ණත්වය දැම්මා. දාලා විනාඩි 10ක් දාලා තියලා බලාගෙන ඉමු. ඔන්න ඉතින් මගේ ලාවා කේක් එක දැන් හැදිලා ඉවරයි. මේ තමයි අවසානේ. මගේ පුතා තමයි මුලින්ම ඒක රස විඳින්නේ. බලන්න ලාවා බේරෙනවා. ඔන්න මගේ ලාවා කේක් එක හදලා ඉවරයි.